හා යාළුවනේ ඔයාලා සුපර් මාකට් එකකට ගියාම හෙල්දි නැචුරල් ඕගනික් ලෝ ෆැට් කියලා මේ ලේබල් යටතේ එන ප්‍රොඩක්ට් ගොඩක් දැකලා ඇති. හැබැයි මේ ප්‍රොඩක්ට් හැම එකක්ම අපිට ගැලපෙනවා. ඉතින් අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරමු මේ ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඒ වගේම මේ ලස්සන පැකේජින් වල තියෙන මේ ලේබලින් වල තියෙන අකුරු වලට සහ මේ වචන වලට රැවටෙන්නේ නැතුව කොහොමද අපි අපිට ගැලපෙන හොඳම ප්‍රොඩක්ට් එක සුපර් මාකට් එකකින් තෝරගන්නේ කියලා. මේකට ඉතින් මම හැමදාම කියනවා වගේ නියුට්‍රිෂන් එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් නියුට්‍රිෂනිස්ට් කෙනෙක් වෙන්නම අවශ්‍ය නැහැ. මේ වගේ කරුණු හොයලා බලලා ඔයාලට මේ දේවල් තෝරා බේර ගන්න. මේ මම අද කියන සරල කරුණු කීපය ඔලුවට දාගත්තා නම් ඇති. පළවෙනිම කාරණය තමයි ඔයාලා ගන්න නිෂ්පාදනය වල ගොඩක් වෙලාවට පැකේජ් එකක් ඇතුලේ තමයි එන්නේ. මේ පැකේජින් එකේ ඉදිරියෙන්ම තියෙන මේ ක්ලේම්ස් වලට ඒ කියන්නේ low fat, natural, multigrain, light, fitness, healthy මේ ක්ලේම්ස් වලට නම් රැවටෙන්න එපා. මොකද සමහරක් ප්‍රොඩක්ට් විශේෂයෙන්ම ඔය එනර්ජි බාර්ස් එහෙම ඒ වගේම ඔය එනර්ජි ඩ්‍රින්ක්ස් එහෙම ගොඩක් වෙලාවට හෙල්දි නැචුරල් අපේ ශරීරයට ගොඩාක් හොඳයි කියලා කිව්වට ඇත්තටම බලනකොට ඒ වගේ සීනි ප්‍රමාණය ඉතාමත් අධිකයි. නැත්තම් යාළුවනේ හයි ප්‍රොසෙස් ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඒක ඇතුලේ තියෙන්න පුළුවන් ඔයාලත් දන්නේ නැති. ඒක නිසා සාමාන්‍යයෙන් ඔයාලගේ මේ පැක් එක ගත්තාම මේ පැක් එකේ ඉස්සරහින්ම මේ කියලා තියෙන හයිලයිට් කරලා තියෙන මේ ඉන්ෆෝමේෂන් ටික වෙනුවට ඔයාලා පැක් එක හරවලා පිටිපස්ස බලන්න. පිටිපස්සේ මේ සඳහන් කරලා තියෙන නියුට්‍රිෂන් ඉන්ෆෝමේෂන්, නියුට්‍රිෂන් ෆැක්ට්ස් ටේබල් එක, ඒ වගේම ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක කියවලා බලන්න මේකේ ඇත්තටම අඩංගු දේවල් මොනවද කියලා. දෙවැනි කාරණය ඔයාලා විශේෂයෙන්ම අවධානය දෙන්න ඕනේ තැනක් තමයි මේ ලේබල් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකට. අඩංගු දේවල් වලට. සාමාන්‍යයෙන් මේක ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා තියෙන පිළිවෙලක් තියෙනවා. මුලින්ම තියෙන්නේ වැඩිපුරම තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක. ඒ කියන්නේ අඩංගු දේවල් වලින් වැඩිපුරම තියෙන දේ තමයි මේ ප්‍රොඩක්ට් එකේ වැඩිපුරම අඩංගු ප්‍රමාණය තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මුලින්ම එකතු කරන්නේ. මුලින්ම එහෙම පටන් අරගෙන අඩු වෙන ප්‍රමාණයට තමයි යන්නේ. ඒකට අවසානයේට තියෙන්නේ අඩුම ප්‍රමාණයකින් එකතු කරලා තියෙන එක. ඒ වගේම තවත් ක්ලේම් එකක් තියෙනවා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගාන අඩු වුණාම ප්‍රොඩක්ට් එකක් හෙල්දි වෙනවා කියලා. නෑ, ඉන්ග්‍රීඩියන්ට්ස් ගාන අඩු වුණත් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා හරියට බලන්න නැතුව අපිට කියන්න බෑ මේ ප්‍රොඩක්ට් එක හෙල්දිද නැද්ද කියලා. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක් තමයි ඔයාලා ගන්න ප්‍රොඩක්ට් එකේ තියෙන පැකේජින් එකේ තියෙන ලේබල් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක. ඊළඟට මේ වෙනකොට යාළුවනේ ගොඩක් ප්‍රොඩක්ට් වල ඇඩඩ් ෂුගර් නැත්නම් සීනි බාහිරින් එකතු කරලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ෂුගර් කන්ටෙන්ට් එක බලන්න. මේ උදෑසන ආහාරය, උදෑසන ගන්න යන සීරියල්ස් වල, එනර්ජි බාර්ස් වල, එනර්ජි ඩ්‍රින්ක්ස් වල, මේ ෆ්ලේවර්ඩ් යෝගට් වල, බිස්කට්, සෝස් වර්ග මේ හැම එකකම අපි හිතනවට වඩා මේ වෙනකොට සීනි තියෙනවා. හැබැයි ඉතින් ඔයාලා මේ වැරදියට වටහා ගන්න එපා. හැමෝම මේක සීනි අඩංගුයි කියලා දාන්නේ නැහැ. ෂුගර් තියෙනවා කියලා ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට දාන්නේ නැහැ. මේක තියෙන්න පුළුවන් ෂුගර් සිරප්, ෆ්‍රුක්ටෝස්, ග්ලූකෝස් මෙන්න මේ විදිහට නම් වලිනුත් අඩංගු වෙලා තියෙන්නේ සීනිම තමයි. ඒක නිසා ඔයාලා පුරුද්දක් විදිහට කරන්න හොඳ දෙයක්. මමත් ඒක කරනවා. අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් දෙකක් තියෙනවා නම්, ප්‍රොඩක්ට් කීපයක් තියෙනවා නම් එතන අරගෙන ෂුගර් අඩු මේක කම්පෙයාර් කරලා තෝරගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඔයාලා යන තැන යෝගට් එකක් ගන්න යනවා. යෝගට් එකක් ගන්න යනකොට යෝගට් එක එතන තියෙනවා ප්‍රොඩක්ට්ස් දෙකක්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් දෙකක යෝගට් දෙකක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් දෙකේම යෝගට් දෙකේ මේ ලේබල් එක බලලා ලේබල් එක ලස්සන නම් ඒක තමයි ගන්න, ප්‍රමාණයෙන් විශාල නම් ඒක තමයි ගන්න කියලා ගාන කම්පෙයාර් කරනවට වඩා පුළුවන් තරම් ඒක හරවලා පිටිපස්සේ තියෙන නියුට්‍රිෂන් ෆැක්ට්ස් ලේබල් එක, ඒ වගේම මේ ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක විශේෂයෙන්ම බලලා ඒකේ තියෙන සීනි ප්‍රමාණය ගැන අදහසක් අරගෙන සීනි අඩු මේක තෝරගන්න. ඒ වගේම ගොඩක් හෙල්දි ප්‍රොඩක්ට් වල ෆයිබර් සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒ හෝල් ග්‍රේන්, බීන්ස්, නට්ස්, සීඩ්ස් වල ඒ වගේම ভেජිටබල් වල ගොඩක් වෙලාවට ෆයිබර්ස් අඩංගු වෙනවා. ෆයිබර්ස් කියන්නේ අපේ ආහාරයේදී ලබාගත යුතුම කොටස. ඒ වගේම බිත්තර, මාළු වර්ග, මස් වර්ග, අනිකුත් මස් වර්ග, ඒ වගේම සෝයි ප්‍රොඩක්ට්ස්, නට් වර්ග, ඒ වගේම කිරියාශ්‍රිත නිෂ්පාදන ගොඩක් ඒ වගේ ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒක නිසා ප්‍රොඩක්ට් කම්පෙයාර් කරනකොට එකම කැටගරිය අරගෙන ඒ කැටගරියේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තෝරගන්න වැඩිපුරම ෆයිබර්ස් සහ ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඔයාලා හිතන්න ඔයාලා පාන් ගන්නවා කියලා මේ බ්‍රෙඩ්ස් පාවිච්චි කරනකොට පැකේජින් වල බලන්න ගහල් තියෙනවා නම් වැඩිම ෆයිබර්ස් ප්‍රමාණයක් තියෙන පැක් එක තෝරගන්න. ඒ වගේම තමයි අපි ගොඩක් සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් තමයි. අපි ප්‍රෝටීන් ගැන සැලකිලිමත් වෙනවා, ෂුගර් ගැන සැලකිලිමත් වෙනවා. නමුත් අපි සෝල්ට් නැත්නම් සෝඩියම් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම සෝඩියම් සහ සැචුරේටඩ් ෆැට්ස් ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඉන්ස්ටන්ට් නූඩල්ස් නැත්නම් අපි කියන ෂනික නූඩල්ස්, චිප්ස් වර්ග, ඒ වගේම ප්‍රොසෙස් කරපු මීට්ස්, ඔය සොසේජස් වගේ දේවල්, ඒ වගේම රෙඩිමේඩ් සෝසස්, අර පොඩි සෝස් පැකට් එක ඔයාලා ෆ්‍රයිඩ් රයිස් කොත්තු එහෙම ඕඩර් කරද්දී ඔයාලට ගෙදරටම ගෙනත් දෙන්න. මේ දේවල් වල ඔයාලා හිතන තරමට වැඩි සෝඩියම් ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රොසෙස් ආහාරවල විශේෂයෙන්ම ඔය සොසේජස් වගේ දේවල් වල සැචුරේටඩ් ෆැට්ස් වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒකෙදිත් ඔයාලට කරන්න වෙන්නේ ඉතින්
මේ එකම ටයිප් එකේ ප්‍රොඩක්ට්ස් කම්පෙයාර් කරලා බලන එක. අඩු සැචුරේටඩ් ෆැට් ප්‍රමාණයක්, අඩු සෝඩියම් ප්‍රමාණයක් තියෙන ප්‍රොඩක්ට්ස් තෝරගන්න. ඒ වගේම වටිනාම දෙයක් තමයි නියුට්‍රිෂන් ෆැක්ට්ස්, ඉන්ග්‍රීඩියන්ට්ස්, සෝඩියම්, ෂුගර් බලුවා වගේම අනිවාර්යෙන් බලන්න ඕනේ දෙයක් තමයි සර්විං සයිස් එක. මොකද සර්විං සයිස් එක බැලුවාම තමයි හරියටම ඔයාලට අදහසක් ගන්න පුළුවන්. එක සර්විං එකකදී කොච්චර ෂුගර් කන්ටෙන්ට් එකක් ඔයාගේ ශරීරයට, සෝඩියම් ප්‍රමාණයක් කොච්චර ප්‍රමාණයක් ඔයාගේ ශරීරයට යනවද කියලා. මොකද සමහර වෙලාවට මේක සඳහන් කරලා තියෙන එක සර්විං එකක තියෙන ප්‍රමාණය නොවෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම සමහර වෙලාවට එක පැකට් එකක එක කන්ටේනර් එකක් ඇතුලේ සර්විං 5ක් 6ක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒක අරගෙන හිතලා බලන්න චිප්ස් පැකට් එකක් අපි ට්‍රිප් එකක් යනකොට චිප්ස් පැකට් එකක් ගිහිල්ලා ගන්නවා. සුපර් මාකට් එකකට ගිහිල්ලා. මේ පැකට් එක අපි අනිවාර්යයෙන්ම ඉවර කරනවානේ. අපි ඒක තියාගෙන කන්නේ නැහැ. නමුත් මේ පැකට් එකේ ගහලා තියෙනවා සර්විංස් 3ක්, සර්විංස් 4ක්, සර්විංස් 5කට තමයි මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි අපි ඔක්කොම කනවා කියන්නේ ඒ සර්විංස් 5ම සර්විංස් 3ම එකපාරම ආහාරයට ගන්න එක. ඉතින් ඒක සුදුසු නෑ. ඒක නිසා ප්‍රොඩක්ට් එක දාලා තියෙන අසුරණයේ තියෙන ලේබල් එකේ තියෙන මේ සර්විංස් ප්‍රමාණය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා ඒ සර්විංස් වලට අදාළව ආහාරයට ගන්න. තවත් සරල රූල් එකක් කියලා දෙන්න. පුළුවන් තරම් ප්‍රොසෙස් කරලා අඩු ආහාර තෝරගන්න. ඒ කියන්නේ උදාහරණ විදියට ෆ්‍රෙෂ් ෆුඩ්ස්, වෙජිටබල්ස්, බිත්තර, මාළු වර්ග, මස් වර්ග, ඒ වගේම ප්ලේන් යෝගට්, කිරි වෙන්නත් පුළුවන්. රයිස්, බීන්ස් වර්ග, නට්ස් වර්ග තෝරගන්න. ඒකෙන් මම කියන්නේ නැහැ මේ ප්‍රොසෙස් කරපු හැම ආහාරයම නරකයි කියලා. ෆ්‍රෝසන් වෙජිටබල්ස් වර්ග තියෙනවා. ඔය හදන ප්ලේන් යෝගට්ස් වර්ග තියෙනවා. ඒවා හොඳ ඔප්ෂන් වෙන්න පුළුවන්. ඒක නිසාම අර ප්‍රොසෙස් කරනවද නැද්ද කියනවටත් වඩා පුළුවන් තරම් උත්සාහ කරන්න මේකේ තියෙන කම්ප්ලීට් නියුට්‍රිෂන් ක්වොලිටි එක ගැන අවධානය දීලා. හරි යාළුවනේ. දැන් ඔයාලට හොඳ අදහසක් තියෙනවා සුපර් මාකට් එකට ගිහිල්ලා කොහොමද අපි හෙල්දි ෆුඩ්ස්, හෙල්දි ප්‍රොඩක්ට්ස් තෝරගන්නේ කියලා. ෆුඩ් ලේබල් වලට රැවටෙන්න එපා. ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක බලන්න, ෂුගර් කොච්චරක් තියෙනවද කියලා බලන්න, සෝඩියම් කොච්චර තියෙනවද කියලා බලන්න. ඒ වගේම සර්විං සයිස් එක ගැන අවධානය දෙන්න. ෆයිබර්ස් සහ ප්‍රෝටීන් කන්ටෙන්ට් එක ගැන බලන්න. පුළුවන් තරම් නියුට්‍රිෂන් රිච් ආහාරයක් තෝරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම්, වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, යාළුවෝ එක්ක බෙදා ගන්න, පල්ලෙහෙන් ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් යාළුවනේ ජය වේවා.